මහසේනාධිපති කුමක්ද ප්‍රමාද මහසේනාධිපති කොමගේ දේවී මගේ දේවිය කෝ hari kamak na may maring ko panibidiyati ng papasat මහසේනාධිපති මහසේනාධිපති මගේ දේවිය කල්පනා කරමින් හැම මොහොතෙම සිටින්නේ අයියේ දන්නේ නේද ඒ අයියේ කතා කරපම් මට ඇහෙනවා ටිකක් අයියේ දන්නේ කල්පනා කරන්නේ මං හිතන්නේ අනේ මං දන්නේ මොකද මහසේනාධිපති කුමක් කළ යුතු කුමක්ද කරන්න ඕන සාමාන්‍ය දේවනාන්ත කාන්තාවක් බඳපුවාම එකම බලාපොරොත්තුවයි නේද තියෙන්නේ මොකද්ද දේවනාන්ත දරු සම්පත මට දරුවා දෙදෙනෙක් සිටිනවා මහසේනාධිපති කතා කරලා ඒ දේවනාන්ත පළවෙනි එකටනේ පළවෙනි එකට මහසේනාධිපති ඒකේ කමක් නැහැ ඒක නෙමෙයි හරි කරදරයකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා මේ මොකක්ද අර අපේ අසල්වාසී රාජ්‍යයේ රජතුමා නැවත උන්න යුද ප්‍රකාශ කරනවා මට මහසේනාධිපති අර අපේ ඇමතිවරයෙක් මට මේ හසුන් පතක් වෙනත් දුන්නා ඉතින් අය තුච්ච කරන්න යන්න වෙනවා. ඔව් අනිවාර්යෙන් මම යුද්ධය සඳහා පිටත් යා යුතුයි. ඒ නිසා වහාම කැඳවන්න මගේ දේවිය. දේවිය කැඳවන්න. ඔව්. ඉක්මන්. මහසේනාධිපති. ස්වාමීනි නමස්කාර වගේම ස්වාමීනි දීර්ඝායුවා ස්වාමීනි ඔව් දේවිය ඔව් මම වැදගත් කාරණාවක් ගැන සාකච්ඡා කිරීම සඳහා පැමිණියා ඒකමද ස්වාමීනි මහසේනාධිපති ඉදිරියට පැමිණෙන්න මම පිටිපස්සේ ලව්වදියා බලන්න හිටියේ ඉතින් පවුනේ මම මොකද මම පවුනේ යවදියා බලාගෙන ඉන්න පිටිපස්සේ වෙලාව මහසේනාධිපති මට යුද සේනාව කිරීම සඳහා යුද වදින්න තිබෙනවා මගේ මිත්‍ර රටක් වුණාට හැම දවසකම මාත්‍යකම ජම්ම වෛරයක් තිබෙනවා ඔබතුමා රාජමන්ත්‍රී ඉඳලා මං කියොත් හොඳ නැද්ද උච්ච කරන්න මට පුළුවන් තාම සටන් කරාට එහෙත් ස්වාමීනි මාත් සිතන්නේ මහසේනාධිපති ඇතුළු අනිත් පිරිස කියොත් හොඳයි කියලා නේද මගේ ස්වාමීනි මගේ මේ අසිපත මම අතට ගත්තා මගේ චොරතට මට පුළුවන් 10 දෙනෙක් එකපාර මහසේනාධිපති ඔය අපිට දෙයන්නාද අසිපත තව ලෙල දෙනවා නේද මහසේනාධිපති මට තාම හොඳට යුද වදින්න පුළුවන් ඔව් තව උච්ච කරන්න පුළුවන් ඔව් මහසේනාධිපති ඔය අපිට දෙයන්නාද එසේනම් මම නැවත මාලිගාවට පැමිණෙන තුරු මේ රාජ්‍යයේ මේ මිනිකිරුල මට බාර දීලා යන්න නෑ මේ රාජ්‍ය පාලනය කිරීම මගේ මේ දේවියට මම පවරනවා ස්වාමීනි මේ මට ඔව් ඉතින් මම නැති කල මේ දේවියනේ මේ රාජ්‍ය පාලනය කළ යුත්තේ දෙයන්නා දීඩඩිය හොඳ නැද්ද කුමාරයන් වහන්සේට දුන්නොත් බෑ ඔය පොඩි අයට මේ රාජ්‍ය පාලනය කරන්න බෑ ඒත් ස්වාමීනි මම සිතන්නේ අපගේ බලන කුමාරන්ට මේ රජකම ලබා දුන්නත් හොඳයි කියලා බෑ කිසිම දවසක බෑ මම යුවරජතුමාත් අප පිටත් යා යුතුයි බර්ණ කුමරු නැගණිය බලාගෙන මාලිගාවේ සිටිය යුතුයි එසේනම් අපි වහාම පියමන් කරමු ඇතුල් මාලිගාව මහසේනාධිපති ඇස් දෙක වගේ මගේ දේවිය බලාගත යුතුයි මම ඇස් දෙක වගේ බලා ගන්නවා අනිවාර්යයෙන් එසේනම් ස්වාමීනි සේනාධිපති මොකදේව මහා සේනාධිපති නමකෝ සිටින්නේ මේ සම්ප්‍රාර්ථ වෙනවා කොමාගේ රාජ්‍ය ආසනය බුදු අප්පේ අද ඉස්සරෝම වැඩ පටන් ගන්න නේද හදන්නේ කොමක්ද පවසන්නේ ඉස්සරෝම වැඩ පටන් ගන්න නේද මාගේ සිංහාසන ලබා දෙන ප්‍රථමයෙන්ම
ඕ පොඩයිනේ. ආ ඒක දේවල් තියෙනවා. කුමක්ද මේ සිදු කරන්නේ? ඒ නාත හොදට තියෙනකොට පිරිසුදු කරලා තියන්න ඕන. අලුතෙන් රාජකාරී කරන්න යන හින්දානේ අද. හොඳයි මහා සේනාධිපති. ඔව් දෙවිනාංශ. නුඹ දැන් මට නමස්කාරය සිදු කරාද? නමස්කාරේ. මේ කොහොමද සිදු කරන්නේ? ඒක තමයි නමස්කාරේ. නැත නුඹ මා පාසන ආකාරයෙන් මට නමස්කාර සිදු කළ යුතුයි. නමස්කාර වේවා. නැත මහා සේනාධිපති එසේ නොවේ. කුමක්ද පාසන්නේ? නමස්කාර වේවා. මහා සේනාධිපති නුඹ ප්‍රථමයෙන්ම මදක් ඉස්සරහට යන්නකෝ. මහා සේනාධිපති දැන් නුඹ ප්‍රථමයෙන්ම නරපණුවේ කාකාරෙන් මට නමස්කාර සිදු කළ යුතුයි. මේ දැන්ම බුදු අපේ පාරමුකේට දෙන්න හදන්නේ. දෙවිනාංශ. මාගේ යන පිළිපදිනවද නැතිද? පිළිපදින්න ඉස්සරලා අපේ මහරජතුමා නම් කිව්වේ මට ඔබව බලා ගන්න කියලා. නැත දැන් මේ රාජ්‍ය රජින මමයි. මා කියන ආකාරයට ඔබ වැඩ කටයුතු සිදු කළ යුතුයි. නේද ගෑනු රජ වෙච්චාම පිරිමි බලු වෙනවා. ඉච්චෝ. දැන් ඔබට නරපණුවේ කාකාරෙන් මට නමස්කාර සිදු කරනවා. වහාම අර පණුවෙක් වාගේ. නරපණුවේ කාකාරෙන් තුම නමස්කාර කිල්ලේව ආමුරු වාරි නම්. මහා සේනාධිපති මං එන්නේ පැමිණෙනු. දැන් නමස්කාර සිදු කරනු. නැහැ. ඔය ඇති හොඳටම මට දැන් නමස්කාර සිදු කරන මහා සේනාධිපති. නමස්කාර වේවා. හොඳයි. දැන් ඔබ නැවතත් ඉදිරියට යනු. දැන් ඒ කාරියන් නැත්නම් පණුවා වගේ. නැහැ. ඒ යප්පලා. නමස්කාර කරන්නේ. දැන් ඊළඟ පාර මොකා වාගේ දෙන්න ඕන. දැන් ඔබ මට තලගයක් ආකාරයෙන් නමස්කාර සිදු කළ යුතුයි. මගේ භාවනේ. නැහැ මට කෙසේ හෝ ඔබ මෙවිස නමස්කාර සිදු කළ යුතුයි මහා සේනාධිපති. ඒ නාද තලගොයා වගේ. එකක් අඩුපාඩු. කොමක්ද දැන් අඩුපාඩු? තලගොයාගේ භාව. ඒන් මට පළක් නැහැ. විගස මා කියෝ දේ සිදු කරන මහා සේනාධිපති. භාව නෑ නේ. එසේ. ඇති මහා සේනාධිපති කුමක්ද සිදු කරන්නේ? මදක් පිටිපස්සට ගිහින් මට නමස්කාර සිදු කරන්න දැන්. නමස්කාර වේවා. දැන් ඔබ සෝනගයක් ආකාරයෙන් මට නමස්කාර සිදු කළ යුතුයි. අපෝ ඒ කාරියෙන් නැද්ද? නැහැ. මහා සේනාධිපති විගස බඩු කෑල්ල කිටිය කොහෙන්ද? රිංගලා. නුඹට සිදු කරන්න බැරිද? අනිවාර්යෙන් කරනවා රාජානේ නැත්තම් ටික මයිල් වල තිබ්බොත් නේ. ඒ හින්දා බල්ලෙක් වගේ නේද? නැහැ. විගස සිදු කරනකොට තමයි නුඹ කොහොමද සිදු කරන්නේ මහා සේනාධිපති? බල්ලා එන්නේ ඉස්සලා ඌ අඩු ගන්නවා මුඩ පුරනවා. ඒන් පළක් නැහැ මට සුනකෙක් ආකාරයෙන් නමස්කාර සිදු කරනවා. ඉතින් ඉන්න මම වැඩ කටයුතු ඔක්කොම කරලා ළඟට එනකම්. එසේන සිදු කරනකෝ. දෙවියනේ මහා සේනාධිපති. කොහොමද මේ සිදු කරන්නේ? යකෝ බල්ලා කෙනගම චූබරක් දුන්නා. මහා සේනාධිපති නුඹ කොහොමද මේ සිදු කරන අසමාචාර ක්‍රියාව? මේ රාජ්‍ය රජුට මෙවන් ක්‍රියාවක් කරන්න තරම් අය. නුඹට කෙසේ හෝ දඬුවම් දිය යුතුයි. දෙයිනෝද බල්ලෝ කියනෝ මෙහෙම තමයි දකින් ගහට උච්ච කරනවා. මොනවා? කොහොමද මේ පාසන්නේ? දෙයිනෝද බල්ලානේ. මොනවා පාසනවාද මන් දන්නේ මේ මහා සේනාධිපති. අර පේනෝ නේද අර බල්ලා මාම දිහා බලන ලස්සන. එකම එකයි වගේ. රජතුමන් මෙතරම් කාලයක් මෙවන් මහා සේනාධිපති කෙනෙක් සමගනේ තමන්ගේ රාජ්‍යයකට සිදු කර තිබෙන්නේ. ඒක තමයි නේද? බලා ගන්න කියලා කීපේව දැම්මට අසුබ වෙලා යන්නේ. මොනවා? මං හිතාගෙන හිටියේ මං කොච්චර හොඳින් බලා ගන්නම් කියලා. හරි මහා සේනාධිපති. දැන් ඉතින් ඔබට මට නමස්කාරයක් සිදු කරන්නේ. මේ ඒක නෙමෙයි මහා සේනාධිපති. ආයිබෝවන් මේ ඔබ අමතන්නේ නිත්‍ය රූපද සම්දර්ශන මාලාව. තව සුළු මොහොතකින් මෙම
ක්‍රීඩා ශාලාව අභියසදී පවත්වනු ඇත. මහා සේනාධිපති මේ නෘත්‍ය රංගන ශාලාවේ රෝකඩ කියලා මේ මොනවද පෙන්වන්නේ? රූකඩ පෙන්නනවලුනේ. රෝකඩ කියන්නේ කොහොමද? දේවනාස දේවිය අර නූල් දෙකක් ගැට කාලේ ඉවරලා මෙහෙම කරනකොට මෙහෙම වෙන්නේ. මේ නූල් ශාස්ත්‍රයෙන් සිදු කරන දෙයක්. අදිසි හරි නූල කැඩුනොත් ගැස්සෙනවා. මම දැක නැහැ මේ නූල් ශාස්ත්‍රයෙන් සිදු කරන දේ. මට ඒ රෝකඩ කියන්නේ බලන්න ආසයි මහා සේනාධිපති. පිස්සුද අපේ දේවනාස කියනවා. රාජමන්ත්‍රියන් එළියට කොහෙවත් යන්නේ නැත. මගේ සාමීන් ඉස්සෙපාසු නැහැ. දැන් මේ රාජ්‍ය රැජිනමයි. කවදාවත් වෙන්නේ නැති වැඩක්. අනේ මහා සේනාධිපති මම රෝකඩ දැකලාම නැහැනේ මහා සේනාධිපති. බටර් මාරවලට අවු වෙන්න නැත්නම් මම බල්ලෙක් වගේ දරුවා පණුවෙක් වගේ මේනවද මේ ගෑනුන්ගේ තියෙන 64 නේද? මේ ඉතින් මහා සේනාධිපති අහන්නකෝ නුඹ හරියට 60 පණමක් තියෙන මේ පොත්ලියක් නේද? දනවා. ඒක නෙමෙයි මහා සේනාධිපති ඉතින් බලන්නකෝ මම රෝකඩ දැකලාම නැහැනේ. නුඹට බැරිද මාව එක්කන් යන්න? බෑ දේවනාස කවදාවත් ඒක කරන්න බෑ. එසේ පවසන්න එපා මහා සේනාධිපති. මට බෑ උල තියාගන්න. නැහැ. නුඹට එවන් දෙයක් සිදු වෙන්න මා ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමියලා ආපුවාම සතුටෙන් ගෙවයි මන් ටික බහි. නැහැ මහා සේනාධිපති. නුඹට කිසිම දඩුවමක් දීමට මා ඉඩ දෙන්නේ නැහැ. එව්වා වෙන්නේ නැති වැඩ. අනේ මහා සේනාධිපති. රූකඩ පෙන්නන්නෙත් නෑ. එක්ක යන්නෙත් නෑ. එසේනම් නුඹ රෝකඩ පෙන්වන්න. එහෙනම් මේ වැඩ තියෙනවා. කොහොමද? මම පෙන්නන්නම් රූකඩ. නුඹ පෙන්වන්නකෝ මං හරි ආසාවෙන් බලා සිටින්නේ මහා සේනාධිපති. කොහොමද මේ සිදු කරන්නේ? මාසුන් ගන්නම්. මං එන පෙන්නනවා. පෙන්වන්න බලන්න මහා සේනාධිපති. රූකඩ දෙන්න දෙන්නේ නැත්නම් වෙන්නේ නේද? රැගෙන එන්න බලන්න. ඒක මොකද සිදු කරේ? රූකඩේ. පිරිමි රූකඩේ. පිරිමි රෝකඩේ. ඒක මොකද මහා සේනාධිපති? ඒක ගෑනු රූකඩේ. ඒක නිකන් හරි අමුතෙන් නම රැගෙන ගියේ මන්ද. ඒක බලන්නේ පුළුවන් වගේ ඒකයි හොඳට ගියේ කෙලින් ගියේ. එහෙමත් එකක්ද? ඔව් ගෑනු කොහමද බලන්නේ? හොඳයි. එසේනම් පෙන්වන්නක මම මේ නූල් ශාස්ත්‍රයෙන් සිදු කරන රෝකඩ සංදර්ශනය. දැන් එන පෙන්නන්න හදන්නේ නටවන්න. පෙන්වන්න බලන්න. මෙහෙමයි වැඩේ. ගෑණි මිනිහයි රණ්ඩු වෙනවා. ඒ කියන්නේ මේ පවුල ආරලෝ. අන්න හරි. ගෙදර දැන් පවුල් ආවරුල්. නැහැ. පවුල් ආරවුල. පවුල් ආරවුල්. ඉතින් තමයි දැන් මම මේ පෙන්නන්න යන්නේ. පෙන්වන්න බලන්න මහා සේනාධිපති විගස. අපේ ගෙදර වෙන වැඩේ මේක ගෑණි ගහනවා මන් දුවනවා. මොනම දෙවියනේ නුඹට හිංසා සිදු කරනවද ඔබගේ පිරිත? මේ බලන්න ඕන දවසට මාසෙටම එක දවසයි හොඳ. දෙවියනේ මෙතරම් ක්‍රියාවක් සිදු වෙලත් මා දැන සිටියේ නැහනේ. පඩි දවසට විතරනේ ගෑනු හොඳ. නුඹ වගේ හැඩදැඩි පෙනුමක් තියෙන පුරුෂයෙකුට එවන් දෙයක් සිදු කරන්න 10 වෙනිදාට මිනිහා පව්. බටර් ගන්න තියෙන තරම් උපරිම ගන්නවා. ඒ ගේනවනේ ලියුම් කරේ දාගෙන. එසනම් එවයින් පළක් නැහැ. නුඹ විගස මේ රෝකඩ සංදර්ශනේ පෙන්වන්න බැහැ. නේද අයියේ? අනේ මහා සේනාධිපති අපේ විචාරේ නූලකට ගන්න. මහා සේනාධිපති කුමක් මේ පවසන්නේ? නූල කැඩිලා. විගස නැගණේන මහා සේනාධිපති මම දැන් රෝකඩ සංදර්ශනත් බැලුවානේ හරි මගේ නුඹගේ රෝකඩ සංදර්ශනය. අපේ නූල කැඩිච්චා. අනේ
අනේ මන්ද මහසේනාධිපති. පුළුවන් කාලේ කෙරුවා දැන් බෑ ඌ පෙන්නන්න. මහසේනාධිපති. යම්පති. අසා සිටින්නකෝ මට නුඹගෙන් දෙයක් සිදු කරගන්න තිබෙනවා. ඌකඩේ බැලුවද? එසේ නුඹගේ රෝකට හා සංදර්ශන හරියම ලස්සනයි මහසේනාධිපති. මම මීට කලින් දැකලත් නැහැනේ. මහසේනාධිපති මොකද කියන්න හදුවේ? නුඹට පුළුවන්ද අපගේ බරණ කුමරුවන් සිටින්නේ? වල්ල කුමරුවා? බරණ කුමරුවන් අපගේ? වරණ කුමරුවා. ඔව්. අදිස්සිය මොකද රාජ මන්දිරයට බරණ කුමරු දෙන්න කියන්නේ? නුඹට පවසන්න පුළුවන්ද බරණ කුමරුන් ගොසින් මල්ලුද්‍යානට විදස පැමිණෙන්න කියා මාමඩ විසෙන්න? ඒ කියන්නේ මායි බරණ කුමරු දෙන්නම මල්ල. නැහැ බරණ කුමරුන් විතරයි නුඹ සිටින්න. ඒ මොකටද? මට නුඹට එයින් පළක් නැහැනේ මහසේනාධිපති. බෑ වෙන්න බෑ. අනේ මහසේනාධිපති අපේ මහරජතුමා නුඹ වගේ ඇත්තමයි හොඳ කෙනෙක් මම ඊට කලින් දැකලාම නැහැ. දැකලා නැතුණාට කරන්න දෙයක් නැහැ මං එන්න කියන්නේ නැහැ. අහන්නකෝ මහසේනාධිපති මං හිතන්නේ මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ ඉන්න නුඹට. ඒ වාසනාවන්තකමින් බට නුඹ වගේ සම්පුරුෂයෙක් මගේ රාජනේ. ඔයකට මම මෙව්වා වෙන්නේ නැත. නුඹ වගේ සම්පුරුෂයෙක් ලබන්න ඒ බිරිඳ කෙතරම්ම වාසනාවන්ත වෙන්න ඕනද? පින් කරලා තියෙන ඉඳ තමයි මෙතන ඇවිල්ලා පව් ගෙවන්නේ. ඒකනේ මහසේනාධිපති අහන්නකෝ මහසේනාධිපති එසේනම් බරණ කුමරුන්ට පවසනවාද? අනේ මහසේනාධිපති පවසන්නකෝ. හරි හොඳයි එහෙනම්. හොඳයි එසේනම් අපි යමුකෝ. විගස පැමිණෙන්න කියන්න බරණ කුමරුවන්ට මම මල්ලොද්දානේ සිටින්නේ කියවට පවසන්න. අද බරණ කුමරුන් යාපුම් මගේ සිටේ තියෙන හැමදේම මාවට පවසනවා. මගේ ප්‍රේමයේ සිටින මාවට පවසා. ඔව් සමග චිත්තක් දෙන්න. කෙසේ හෝ මගේ මාර්ගය සදා ගන්නවා මම. අනිවාර්යෙන්. ඔව් ඒක කරන්න ඕනේ. තාමත් ඉන්නේ මගේ වරණ කුමරුවන්. අද මේ මල්ලේ දැන හරියම ලස්සනයි. කුමරුවන් තාම තනියනේ නැනේ. සත්‍යයක් නම් එනවා. සුළු බැඩියන් නේද සිටින්නේ? සුළු බැඩියනේ? පුතේ සුළු බැඩියනේ. මොමක් සඳහාද මාව කැටුවේ මේ උද්‍යානයට? බරණ කුමරුවනේ නුඹ මට ප්‍රථමයෙන් සුළුමෑණියන් කියන පවසන්න. ඔව් කුමරුවනේ. ඔබට සුළුමෑණියන් පවසන්න නැතුව මම කුමක් කියා කතා කරන්නද? මෙතනම් රෝමත් කුමාරිකාවගේ නාමය පවසන්න ඔබට පුළුවන් මගේ කුමරුවනේ. කිසිම දවසක ඒක කළ නොහැක. එසේ පවසන්න කුමරුවනේ. මම පසුවන්නේ නුඹගේ වයස් පරතරේ. එනිසා මගේ නාමය කියා අමතන්න. බෑ කිසිම දවසක සුළුමෑණියනි මට ඔබට එහෙම ආමන්ත්‍රණය කරන්න බෑ. ඒ කියන්නේ අප දෙදෙනා එක වයසේ පසු වුණා. ඔබ මගේ සුළුමෑණියා. නෑ කුමරුවනේ එසේ පවසන්න එපා. මම පවසන්නේ නුඹට මට පද්මා කියා අමතන්න මගේ කුමරුවනේ. බෑ සුළුමෑණියනි. අනේ ඔබ මොනවද මේ පවසන්නේ? ඔබ උඹතුවෙක්ද? නැහැ කුමරුවනේ නැහැ. මෙතරම් කාලයක් මගේ සතේ සිරකරා හිටියේ හැඟුම. මොනබරද පවසනවා මගේ කුමරුවනේ? මොනවා? සුළුමෑණියනි ඔබට කුමක්ද සිදු වෙලා තිබෙන්නේ? එසේනම් අසා ගන්නක කුමරුවනේ? මම පවසන්නම් මෙතනම් කාලයක් මගේ හිත හිරකරා තිබුණේ හැඟීම් මද නුඹට පවසනවාමයි මගේ කුමරුවනේ. සුළුමෑණියනි නැහැ කුමරුවනේ. එසේ පවසන්න එපා. මා සුළුමෑණියන් කියා පවසන්න එපා කුමරුවනේ. ඉතින් මගේ මේ සුළුමෑණියන්ට කුමක්ද සිදු වෙලා තිබෙන්නේ? මට කුමක්ද සිදු වෙන්නේ නැහැ කුමරුවනේ. හොඳයි පවසන්න කුමක්ද පවසන්න සූදානම් වෙන්නේ? එසේනම් මම පවසන්නම්. प्रेम सहिने उड़ावो मने जीवते आनंदे वागयन्ने ඔබගේ ආදරේ ගීතයේ प्रेम सहिने उड़ावो मने जीवते आनंदे සුළුමෑණියනි ඔබගේ මොකද සුළුමෑණියනි ඔබ මොකද වෙන්නේ? කුමරුවනේ සුළුමෑණියනි අයි
වෙන්නේ? මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අහිමෙන්නේ කියලා. අයිපෙට සුළු බැලියනේ. කුමරුවනේ මානකට පැමිණෙන්න කුමරුවනේ. අනේ මා කුමරුවනේ. සුළු බැලියනේ මම කියන දේ අහන්න. එසේ පාසල් දෙපා කුමරුවනේ. බෑ මේ අහන්න. මේක මහා ආස පුළුව ඕහොල්ලන්නේ නැති අපරාධයක්. කුමරුවනේ. ඈ සුළු බැලියනේ මේ අහන්න. මම කියන දේ හොඳින් අසා සිටින්න. මේක මහා ආස පුළුව ඕහොල්ලන්නේ නැති අපරාධයක්. තමන්ගේ මගේ තාත්තා මගේ සුළු බැලියෙන් ඔබ ඉතින් දෙවියනේ ඔබ කියන්නේ තමන්ගේ තාත්තගේ ආදරවන්තිය තමන්ගේ පුතාට ආදරය කරන්න කියලා අසා සිටින්න මෙතරම් කාලයක් ඔබගේ මහාන පියාණන් සමග මා සතුටින් ජීවත් වූයේ නැහැ කුමරුවනේ. ඔබට ඒ කල්පනා කරන්න තිබුණේ මීට ගොඩාක් ඉහත මේ මාලිගාවට පියමන් කළේ ඔබ කැමැත්තෙන් නෙවෙයිද? ඒත් දැන් ඒක ප්‍රමාද වැඩි කුමරුවනේ. නුඹ වගේ හරිදරි පෙනුමක් තියෙන තෝමත් කුමාරයෙක්ට ගැලපෙන්නේ මම වැනි තෝමත් කුමාරිකාවක් නේද මගේ? කිසිම දවසක ඒ ඉතු කරගන්න නොහැක. එසේ පවසන්න එපා කුමරුවනේ. මේක අපේ රාජ පෙළපතට මහා නින්දාවක්. මේක අපහාසයක්. නැහැ එසේ පවසන්න එපා කුමරුවනේ. මා කැමැත්තෙන් පසු වුණේ නුඹත් සමග ජීවිත කාලය පුරා ජීවත් වෙන්න කුමරුවනේ. ඵලයේ පැත්තකට ආවලි හැදිනේ. කටි හැදිනි තගේ ආසාවල් ඉෂ්ට කරගන්න මගේ කිසිම දවසක ලැබෙන්නේ නැහැ. එසේ නම් ඔබට පහදන්න. තා දැනගත් පරණ කුමරුවනේ. මගේ ආශාවක් කෙසේ ඉෂ්ට කරගන්නවා. කටි ස්ත්‍රිය. මගේ ওই චපල අදහස් වලට මම කිසිම දවසක මේ බාර්ද ගුරු වෙන්න නැහැ. නැහැ කාල කන්නේ වරණ කුමරුවනේ. තා දැනගත් තා මේ රාජ්‍යයෙන් තහනවා. මගේ සාමීත කියා. නුඹේ සෙන මගේ ඒ ආශාව ඉෂ්ට කරන්නේ නැහැ. මා කෙසේ හෝ මගේ ආශාව ඉෂ්ට කරගන්නවා. හොඳයි බලමු. හොඳයි බලමු. හොඳයි. දෙවියනේ මේක මොන මහා අපරාධයක්ද? මේක මෙහෙමද? මේ ලෝකේ පවතින්නේ මෙහෙමද? හොඳයි බලමු. මේ ස්ත්‍රිය උමතුවෙන් හොඳයි බලමු. කුමක්ද සිදු වෙන්නේ කියලා. එදා මේ ආකාරයෙන් මේ බද්ද කුමරුගේ රූ සපුවට වශී වෙලා එදා මේ පත්මා කුමරිය